ආයිබෝවන් සුබ දවසක් යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට ගොඩක් දෙනෙක් අහපු දෙයකට උත්තර දෙන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මෙන්න මේ තිරේ දිස් වෙන විදිහට ගිහිල්ලා channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන notification bell එකත් all දාලා තියාගන්න. අස්වැසුම පිළිබඳව නිවැරදි තොරතුරු දාපු සෙනින් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබුණා යාළුවනේ ඔක්තෝබර් මාසේ මුදල් කවද්ද ලබා දෙන්නේ? ඒ වගේම දෙවන අධීරයේ අයට මුදල් කවද්ද ලබා දෙන්නේ? ඒ දෙවන අධීරයේ අයට හිගමුදලත් එක්ක මුදල් ලබා දෙනවද කියලා. ඉතින් පළවෙනි අධීරයේ අයට 6 7 8 මේ දවස් 3 ඇතුළත ඔයාලට 6 7 වගේ වෙනකොට ඔයාලට සිස්ටම් වලට මුදල් බැර වෙන්න නියමිතයි. ඉතින් ඒ වගේම දෙවන අධීරයේ අයගේ මේ වෙනකොට 95ක් වගේ ඒ අයගේ බැංකු කිනුම් වෙරිෆයි කරලා තියෙනවා. ඉතින් මම හිතන විදියට 4 5 වගේ වෙනකොට මේ සියලුම දේවල් අවසන් කරලා ඔක්තෝබර් මාසයේ මේ පළවෙනි අධීරයේ අයත් එක්කම දෙවන අධීරයේ අයට මුදල් ලබා දෙන්න කටයුතු කරයි. මොකද ජනාධිපතිතුමත් කිව්ව මේ දෙවන අධීරයේ තෝරාගත්ත අයට අගෝස්තු මාසයේ තමයි මුදල් ලබා දෙනවා කියලා කිව්වේ. හැබැයි ඒ වැඩ කටයුතු සියලුම දේවල් ඉවර කරගන්න ඒගොල්ලොන්ට සැප්තැම්බර් මාසයේ දක්වා දීර්ඝ වුණා. ඒක නිසා තමයි මේ කට්ටිය කියන්නේ හිගමුදලුත් එක්ක ලබා දෙන්න කටයුතු කරයිද කියලා. ඉතින් තවම එහෙම කිසිම නිවේදනයක් නිකුත් කරලා නැහැ දෙවන අධීරයේ අයට මුදල් කවද්ද ලබා දෙන්නේ කියලා. අපි විශ්වාස කරනවා. මොකද තවදුරටත් ඔක්තෝබර් මාසෙත් දී ගන්න බැරි වුණොත් නොවැම්බර් එන්නේ. එතකොට මේ මාසයේ අවසන් වෙන්න තව මාස 2යි තියෙන්නේ. ඒක නිසා ඉක්මනින්ම ඔක්තෝබර් මාසයේ අනිවාර්යයෙන්ම ඔයාලට මුදල් ලබා දෙන්න කටයුතු කරයි. තවදුරටත් දීර්ඝ කරන එකක් නෑ මේක. ඒක නිසා බලාපොරොත්තුෙන් ඉන්නේ. වගේම තමයි හිගමුදල් ලබා දෙනවද නැද්ද කියන එක ඉදිරියේදී ඒගොල්ලෝ තීරණය කරයි මේ පරක්කුණ මාස 2. මොකද එහෙම නැති වුණොත් එහෙම ඔයාලට ඔක්තෝබර් මාසයේ ඉඳලා තමයි මුදල් වැටෙන්නේ සිස්ටම් එකට ඒගොල්ලෝ ලබා දෙන්න කටයුතු කරාට පස්සේ. ඉතින් හිගමුදල් ලැබෙනවා නම් ඒක එකපාර ඔයාලට ලැබෙනවා මාස 2ෙම. ඒ ගැන බය වෙන්න එපා. ඉතින් අපි දැනුවත් කරන්නම් ඔයාලට කරන්න තියෙන්නේ රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක ඉක්මනින්ම නිවැරදි තොරතුරු දැන ගැනීමේ පහසුව සඳහා channel එක subscribe කරලා තියාගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරන්න, comment කරන්න, යාළුවන් අතරේ share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි channel එකට වීඩියෝ මුදා හරින්න කලින් ඔයාලට වැදගත් තොරතුරු තියෙනවා නම් අපි අපේ WhatsApp group එක හරහා ඔයාලව දැනුවත් කරනවා. ඉතින් ඒකේ link එක තියෙනවා description එක පහළ ගිහිල්ලා join වෙන්න කියලා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. හැමෝටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි.